භූමිය වලට ඇතරම ගියර මොසට අමනුෂ්‍ය බලපෑම් වල පීඩනයක් ආවට පස්සේ කියන්නේ අහිතකර බලවේගයක බැල්ම නිවසට නැත්තම් තමන්ගේ භූමියට ඇතුළු වුණාම ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ කියන්නේ නිවසේ ඉන්න හැම දෙනාටම වගේම ඒ කියන්නේ සමහරට පරම්පරාවේ කට්ටියටත් ඒක හානි වෙන්න පුළුවන්. සමහර මම දැකලා තියෙනවා ඒක භූමියේ තියෙනවා ගෙවල් දෙක තුන එක තැනකට අපි දුර්වල දෙයක් ආවොත් සමහරට එහා ගෙදරටත් මේක බලපානවා. මේ බලපාන්නේ අර එකම භූමියේ තිබ්බොත් තමයි මේ එහෙම වුණාම ඒක ටිකක් අර ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් ගෙදරකට ආවොත් එහෙම ඒ ගෙදර විනාශ වෙනවා මිසක් කවදාවත් යහපතක් නම් වෙන්නේ නැහැ. මේ මම ගොඩාක් දැකලා තියෙනවා මේ චමෝත් සමහර මේ ගෙවල් තියෙනවා කොච්චර හරි ඒ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ලෙඩ. ඒ කියන්නේ මේ කවදාවත් මේ ඔළුව කෙලින් කරගෙන ඉන්න බෑ. එක්කෝ අම්මට ලෙඩ, එහෙම නැත්නම් තාත්තට ලෙඩ, එහෙම නැත්නම් දරුවන්ට ලෙඩ. කොච්චර හරි ලෙඩ. ඒ කියන්නේ හැමදාම වගේ බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් ගෙනාවත් දැන් ඔය බලපෑම තිබ්බහම ගෙදරකට මේ දමු මේ ඒ බෙහෙත් ගත්තත් පත්තියන් එන්නේ බෙහෙත් ඇඟට අහන්නේ අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒ අමනුෂ්‍ය බලවේග තියෙන භූමිය වල හැටියක්මයි. මොකද මේ අමනුෂ්‍ය දෝෂ යම් කිසි පුද්ගලයෙකුට තිබ්බොත් මෙයාටත් කවදාවත් බෙහෙතක් ගත්තට අහන්නේ නැහැ. ගොඩාක් දෙනෙක්ගේ දැන් ඒක අයින් කරපුවම තමයි යන්න අර බෙහෙත් තුනක් පත්තියන් වල ලෙඩක් වුණා සුව වෙන ගන්න. දැන් මං ගාවට ඇවිල්ලා තියෙනවා මේ අවුරුදු ගණන් සමහරට තුවාල වෙලා මොනහරි ලොකු රෝග මේ පීඩා විඳින කට්ටිය ඒ ඇත්තරම කිව්වොත් හේතුව අර මේ බෙහෙත් ඇඟට අහන්න නැතිකම. බෙහෙත් අහන්න නැත්te යන්න අර අමනුෂ්‍ය බලපෑමක් මෙයාට ඇවිල්ලා එහෙම වුණාම හැමදාම ලෙඩින් තමයි තියාගන්නේ. ඉතින් ඒ වුණාම අර තුවාලයක් වුණත් හොඳ වෙන්නේම නැහැ. දැන් ප්‍රතිකර්ම කරුවාට පස්සේ මෙන්න මාසයක් කමාරක් ඇද්දි මේ හොඳ වෙනවා. සමහර දරුවෝ ඉන්නවා මේ පොඩි කාලේ මේ මට හම්බෙච්චි මේ අත්දැකීමුත් එක්ක කියන්නේ මේ නමුත් මේ පොඩි කාලේදී අර ගැස්සි දානවා, බය වෙනවා. සමහර දරුවෝ අවුරුදු 3-4ක් ගියා සමහර කෑම ටිකක් කන්නේ නැහැ. ඒවටත් අර ඔය කියන විදිහේ අර අමනුෂ්‍ය දෝෂ මුල් වෙනවා. එතකොට අපි කියමු ගෙදර ඉන්න අර දරුවන් සමහර විට සමහර ජීවිත කාලෙටම විඳවන විදිහේ වැඩ සිද්ධ කරනවා. ඉතින් ඒ හින්දා මේක අර තමන් හරියට බලාන ප්‍රතිකර්මයක් යොදා ගත යුතුම දෙයක්. නැත්නම් ගෙදර නිකම්ම අපායක් වෙනවා. ඉතින් ඒ ගෙදරක ඉන්නවත් හිතෙන්නේ නැහැ. සමහර භූමි තියෙනවා මේ ගහක්වත් හැදෙන්නේ නැහැ. මේ ඔක්කොම අර මැලවිලා පිච්චිලා වගේ යනවා. පාළුවට ගිහින්. ඉතින් ඒක අර හොඳට ඇලියෙන් දකින්න කෙනෙකුට නම් අපි කියන්නේ අර මේ ශාස්ත්‍රය කරන්නේ නැති කෙනෙකුටත් හොඳට තේරෙනවා මේ ගෙදරට නම් යන්න බෑ. පුදුම අඳුරු භාවයක් තියෙන සමහර රැයක් එළි වෙනකන් ඉන්න බෑ. කොච්චර අර හොඳ කෙනෙක් ගියත් අර භූමියට ගියාන් පස්සේ දුර්වල වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ අර ඒ භූමිය අමනුෂ්‍යෙක් අරගෙන හිටියොත් මේ මොකද අපි අර ওই ගෙදර ඉන්න කට්ටිය ටක් ගාලා වැටෙන් ඇතුළට ගියපු ගමන් මේ අසනීපයි. ඉන්න හිතෙන්නේ නැහැ. සමහරට අර ඔළුවේ කැක්කුම ඉන්න බෑ මේ රැක් එළි වෙනකන් නිදා ගන්න බෑ. සමහරට ඒ ගෙදර 4-5 දෙනා එකතු වුණ ගමන් කොච්චර හරි රණ්ඩු වෙනවා. ඒ කියන්නේ රණ්ඩු වෙනවා කියන්නේ අර බලපෑම තමයි මේ වැඩේ කරන්නේ. ඒ හින්දා හොඳට බලා ගන්න ඕන අර භූමියක ওই වගේ දෝෂයක් ආවොත් එන්න කලින් එහෙම නැත්නම් ආවා නම් ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිකර්ම යොදාගත යුතු. එහෙම නැත්නම් අර මුළු පරම්පරාවක්ම විනාශ වෙන විදිහේ දෙයක් තමයි ඕක. ගොඩාක් ආදරෙන් භක්තියෙන් ඉන්න දෙයකට ඇලුම් කරලා ඉන්න දෙයකට අපි කියමුකෝ ඒ දේ නැති වුණාම අපි කියමුකෝ අපේ ජීවිතෙන් අපි තුරන් වුණාම අර දේවල් මේ බලාපොරොත්තු වෙන ඉඳලා මේ මරුණාම මේ ජමෝත් අනිවාර්යෙන් වෙනවා. ඒකෙන් හොඳකට වැඩි ගොඩක් වෙලාවට ලෙඩ රෝග අර ඒ උණුහුම විඳින්න නෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට ලෙඩ රෝග අර ඒ වෙලා තියෙන චමෝත් දැන් කොහොමත් මනුස්සුන්ට අමනුස්සුන්ට එකට ඉන්න බෑ. අපි කියමුකෝ දැන් ඔය කුමන හෝ අමනුස්ස බලවේගයක් આવොත් අනිවාර්යයෙන්ම ඒ අර සාමාන්‍ය කෙනෙකුට ඔරොත්තු දෙන්නෙම නෑ මේක. ඒ හින්දා අර මම නම් කියන්නේ මේ ඔය අමනුස්ස බලපෑම් හොඳට තිබ්බත් නරකට තිබ්බත් ඒ කට්ටිය අසනීප වෙනවාමයි. අසනීප වෙනවා. ගොඩාක් දරුවට මම දැකලා තියෙනවා අසනීප වෙනවා. ඒ කියන්නේ මොකද ඒ අමනුෂ්‍යෝ ඉන්නේ කිලිකුණුත් එක්කනේ. එතකොට අර සාමාන්‍ය මිනිස්සෙකුට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඔය මැරිල් සමහර විට ගොඩාක් පින් කරපු කෙනෙක් මැරිලා ඇවිල්ලා Tamanට උදව් කරන්න ආවත් ඒ උදව් කරන්න එන කෙනා අනිවාර්යයෙන්ම මේ උදව් ගන්න කෙනා අසනීප වෙනවමයි. ඔය ගොඩක් වරම් මෙහෙම තියෙන කට්ටිය බලන්න අර ಜಾති වරමක් එහෙම හරි ප්‍රබලව ආපු කෙනෙක්ට
ටක් ගාලා මේ ආයුෂ පවා කෙටි වෙනවා. ඒ කෙටි වෙන්නේ ඒක රොත්තු දෙන්නේ නැහැ ඒකට. රොත්තු දෙන්නේ නැහැ කියන්නේ ටක් ගාලා අසනීප වෙනවා. අසනීප වෙලා ඔයාගේ හන්දි නම් මනම් මේ ඔළුව කැක්කුම් නිතර එන්න ගන්නවා. ඒ කියන්නේ මේක ඇඟට දරන්න නැති වුනහම අර සාමාන්‍ය බලවේගයකට වැඩිය අර අමුෂ්‍ය බලවේගයක් ඇඟට ආපුවාම මේ ඒකේ මේ අර වේදනාව වැඩි. ඒක නිතරම මේක ගොඩාක් අර දුක් විඳින කට්ටිය ඉන්නවා මම දැකලා තියෙනවා. ඔය මේ බලපෑම් වලින් මේ කියන්නේ අහිතකර බලවේගවල මේ සමහරු නම් ඉල්ලගෙනම දාගෙන තියෙනවා. සමහරු පහම් පත්තු කරනවා, කරවල බදිනවා, කොච්චර හරි පුරුටු දේවල් එක්ක රෑ 10න් 11න් පස්සේ ඔට්ටු වෙනවා. ඔට්ටු වුණ ගමන් ටක් ගාලා එනවා. මම කියන්නේ මේ කන්න බොන්න නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි. අර රෑ 12ට එකට ඒ වැඩේ කෙරුවොත් ඒක මේ අසාමාන්‍යයි. එහෙම කරපුවාම නිතර එහෙම කරන්න ගත්තම ටක් ගාලා අර මේ අමනුෂ්‍ය බලවේග තමන් ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කරගෙන ඉවරලා දැන් එහෙම වෙන්නේ තමන්ගේ තියෙන මොකක් හරි දුර්වලකම. ඔය යන කල දසාවෙත් තියෙනවා. කේතුගේ දසාවක්, රාහුගේ දසාවක් වගේ ගියපුවාම සමහර විට ටක් ගාලා මේක ග්‍රහණය වෙනවා ඇඟට. ඒ හින්දා ඒ යන දුර්වල කාලය අනුවත් මේක බලපාන්න පුළුවන්. ඒ හින්දා නිතරම මේ බලන්න ඕනේ ඔය අමනුෂ්‍ය බලපෑම් වලින් බේරලා ඉන්න. මොකද විහිං ගෙන්න ගන්න යන්න එපා. මේ කවුරුත් දාන එකක් නෙවෙයි සමහරට විහිං ගෙන්නව ගන්නවා ඔය මම කියන කරුණු කාරණාත් එක්ක. ඒ හින්දා ඒකට මුලින්ම ප්‍රතිකාරම යොදාගෙන ඉන්න ඕන. දුගඳ එහෙම අනිවාර්යෙන් එන්නේ අර මේ කියන්නේ අහිතකර බලවේග තමන්ගේ භූමියේ ඉන්නකොට තමයි. එතකොට ඒ ගෙදර ඉන්න දෙන්නේ නැති වෙන විදියට ගෙදර මිනිස්සු පන්න ගන්න විදියට වැඩ සිද්ධ කරනවා. එතකොට ඒක නොඑක ආකාරයේ දේවල් ඔය කිපු ගඳවලද ඔය වගේ විතරක් නෙමෙයි සමහරට ගෙදරක ඉන්න බෑ. ලේ ගඳ පවා එනවා. ඒ කියන්නේ ලේ වල දැන් අපිට ඒන ලේ ටිකක් දැක්කහම සමහරු බලන්න අපි කොච්චර මෙවවා වෙනවද කියලා. ඉතින් මේක මිනිහෙකුට නිතර આવත් ඒ භූමියක ඉන්න පුළුවන්. ඉන්න බෑ. දැන් මේක හේතුවක් හොයන්නත් බෑ. ඒ කියන්නේ හේතුව හොයන්නත් බෑ. මේකට ප්‍රතිකාරම යොදන කම්ම අරක වෙනවා. ඒක සමහරට බහිරව දෝෂ වගේ තියෙනවා භූමිය වල මේ නමුත් බහිරව දෝෂ නෙමෙයි දැන් මේ බහිරව දෝෂ තිබ්බහමත් මේක එකපාර සමහර විට ඉවර කරන්නත් අපහසු වෙනවා සමහරුන්ට. ඒ කියන්නේ බහිරව බලපෑමක් වුණත් අපි සරු විදියට යොදා ගන්න පුළුවන්. ඒක අපි භූමිය ලස්සන සුදු පවිත්‍ර තියාගෙන ඉඳලා හරි ආරස්සාවල් කරගෙන හිටියොත්. නමුත් ඔය වෙන එකට අර මම කියපු පිරිතම යොදාගෙන මේ මාස 3ක් විතර එක දිගට දුම් අල්ලන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අයින් වෙලා යනවා. එහෙම නැත්නම් ඔබ ගෙදරට එක්කෝ වටකුණ ආරස්සාවක් එහෙම නැත්නම් සරු විදිහේ හොඳ යන්ත්‍රයක්වත් ජීවත් කරගෙන ගෙදර තියාගන්න. නැත්නම් සාමාන්‍ය අටකුණ වගේ ආරස්සාවක් දාපුවම මොක නැත්තරම නැති වෙලා යනවා. ඒත් එක්කම මේ ඒ වගේ බලපෑම් එන්නේ අපේ තියෙන දුර්වලතා නිසා. ඒ කියන්නේ අපි මේවට හරියට මේ ප්‍රතිකාරම යොදා ගන්න නැති හින්දා. ඉතින් අපි මේකත් එක්ක ඉන්න ගත්තාම වෙන්නේ මේවා ඉන්න ගෙවල් වල මිනිසුන්ටත් ආවට පස්සේ මේ ඉන්න බෑ. ඊට පස්සේ අර ගෙදර නිකම්ම අඳුර වෙලා ගෙදර ඉන්න මිනිස්සු පවා විනාශ වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා ටිකක් අර පරිස්සම් වෙන්න ඒ වගේ දේවල් තියෙනවා නම් අන්න ඔබේ භූමිය අනිවාර්යයෙන්ම ලොකු අමනුෂ්‍ය බලපෑමකට ඔබේ භූමිය ලක් වෙලා තියෙනවා. ඒක Tamanටම තේරුම් ගන්න පුළුවන්. ජනනන්දන පිළිතුර තියෙනවා පුදුම විදිහට වැඩ ගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ හැම දෙයකම යොදා ගන්න ඕනේ. මේක වෙනම අපි කතා කරන්න ඕනේ ඇත්තටම. මේ ජනනන්දන පිළිත ඔබ නිතර භාවිතා කරනවා නම් මේ තෙල් එකක් හරි අපි කියමුකෝ දුම්බල සාම්බ්‍රාණිය මොනවා හරි ටිකක් තියාගන්න නූල් 3 පොට 5 පොට 7 පොට වගේ නූල් තියාගෙන ඉවරලා මේක ජීවම් කරන්න නිතර 21කට වැඩි ජීවම් කරන්න. දැන් මේක දවස් 7ක් විතර ජීවම් වුණොත් එහෙම ඉතින් වඩාත් හොඳයි. දිගටම ජීවම් කරගන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් දුම් ටිකක් අල්ලගන්න තෙල් ටිකක් තියාගෙන මේකෙන් පහනක් පත්තු කරන්න. ඒ නිතර ඒ වගේ අර බල ගැන්විච්චි දැන් අපි කියමු ජනනන්දන පිරිත වගේ මහා බලගතු පිරිතක් මේ ජීවම් කරපුවාම චමෝ ඒකේ මේ අර දවස් 10ක් විතර යනකොට අර තියෙන සියලුම දෝෂ අයින් වෙනවා. එකෙන් දාලා අපි මේ තෙල් එක්කට වගේ ජීවම් කරලා පහනක් තියන්න පටන් ගත්තොත් පහන කියන මේක ගොඩාක් දාන්න ඒ අරකින් බින්දුවක් දැම්මත් ඇති. එතකොට මොනවා හරි බලපෑමක් තියෙන කෙනෙකුට අර නූල් ඒ තියාගන්න නූලෙන් ටක් ගාලා නූලක් ගැට ගැහුවත් ඇති ඇති. ටක් ගාලා අයින් වෙනවා. එතකොට අරකින් පහනක් පත්තු කරනකොට මොනවා හරි භූමියේ ලොකු දෝෂ තියෙනවා නම් ටක් ගාලා අයින් වෙනවා. ඒත් එක්කම දුම්මල සාම්බ්‍රාණි වගේ ජීවම් කරලා ටක් ගාලා ගෙදරකට ඔය හවසකට බුදු පහන තියලා ඉවරලා ටිකක් අල්ලන්න ගත්තා නම්
ඒත් ඇති. රෑ 9 වගේ පස්සේ අල්ලනවා නම් ඉතින් ඒක සම්පූර්ණ පිච්චිලාම යනවා. ඒ හින්දා ඒවා ඇත්තටම අපි අර දන්න දේවල් සමහර මේක දන්නේ නැහැ. කියන්නේ මේ මෙච්චර මේවා මේ කියන්නේ මේ පිරිතේ මෙච්චර බලයක් තියෙනවා කියන එක දන්නේ නැහැ. මොකද ජනනන්දන පිරිතේ පුදුම බලයක් තියෙන. ඒක ඕනම යంత్ర මන්ත්‍රයක බලයක් බිඳිනවා. මේ ජනනන්දන පිරිත නිතර කියන්න ගත්තොත් ඒ කිව්වත් බිඳිනවා. මේ හින්දා අර බොහෝ යහපත් දේවල් කරගන්න පුළුවන් භූමිය පව අර අපිට සරු තැනක් කරගන්න පුළුවන් මේ පිරිත භාවිතා කළේ ඉඳන් නිතර මේක භාවිතා කළා ඔය මම කිව්වා වගේ ඒ අවශ්‍ය දේවල් ටික සකස් කරගෙන තියාගන්න.